ජීවිතේ එක තැනක් කියනවා එතනදී ඔයා විශ්වාස කරන ඔයාම විතරයි. ආම අලන්ත මිනිස්සු දෙන්නෙක් ඉන්නවල ගේර කවුරුත් විශ්වාස කරන්න තියෙන අවස්ථාවක්. එතන තමයි ගොඩක් මිනිස්සුන්ගේ ටර්නින් පොයින්ට් එක. ඔය හැමෝගෙම කතාවල එහෙම කෑල්ලක් තියෙනවනේ. මොකාගේ වුණත් තියෙනවා. අන්තිමට නට්ටෙන්න කෙල්ලම මෙලා ගිහිල්ලා අන්තිමට කොහමද එක තැනකින් ඌම මොකක් හරි එකක් හදාගෙන ගොඩ ආපු කතා හැමෝගෙම තියෙනවා. එහෙම ටර්නින් පොයින්ට් මිනිස්සුන්ට තියෙනවා. ඒ ටර්නින් පොයින්ට් එක ඇත්තට. මේකේ කොහෙටද හැරෙන්නේ කියලා සම්පූර්ණ තීරණය. මේවට සමහර අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැතුව යන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැතුව. හැබැයි මම විශ්වාස කරනවා ඕනම ළමයෙකුට කොයි මට්ටමේ ඉඳන් වුණත් ඕක කරන්න ඕන කරන්න පුළුවන් කියලා. හැබැයි වැදගත් දේ උඹලා විශ්වාස කරන්න. ඔයා මේ ගන්නේ මාර පිරිසුදු උත්සාහයක් නේ. මේ වෙලාවේ උඹලා හිතේ වෙන මොකුත් ටාගට් තියනවද? මොකුත් එහෙම මේ වෙන යටි අරමුණු ඇතුව නෙවෙයි ඔය මහන්සි වෙන්න යන්නේ. ඇත්තටමයි මහන්සි වෙන්න යන්නේ. ඔයගොල්ලෝ මේක කරගන්න ඕනේනේ. හොඳ තැනකට යන්න ඕනේනේ. අම්මට තාත්තට ආයෙසරයක් මේක හරි ගස්සලා පෙන්නන්න ඕනේනේ. මොනවා හරි කතන්දර කියපු උන් ඉන්නන උන්ට උත්තර දෙන්න ඕනේ. ඒකනේ මේ බලාපොරොත්තු වෙන මහා ලොකු මේ හැංගිච්ච මොකුත් යට අරමුණ නැහැ නේද? පට්ට පිරිසුදු උත්සාහයක් නේ ගන්න. ඔක හරියනවා. ඔයාලා විශ්වාස කරපල්ලා. මේක කරන්න පුළුවන්. ඔක අනිවාර්යෙන් හරියනවා. සහ හරි ගස්සන්න ඕන. නැත්තම් ජීවිතේ ඉස්සරහට ගිහලා අවුරුදු 5ක් 10ක් අදී තව මාර